ඔබත් රැට නින්දට ගියාම එහෙම නැත්නම් තනියම ඉන්න වෙලාවට පැය ගණන් ඔබම මවාගත්ත ලෝකයක ජීවත් වෙනවද? ඒ ලෝකය ඇතුලේ ඔබ තමයි වීරයා. ඔබ ආස කරන හැම දෙයක්ම මේ ලෝකේ තියෙනවා. සමහර වෙලාවට ඔබ හිතින් මවාගත් අය එක්ක hina වෙනවා, කතා කරනවා, රණ්ඩු වෙනවා. ඒත් එකපාරටම පියවි ලෝකෙට එද්දී ඔබට ලොකු තනිකමක් දැනෙනව නේද? ගෙදර අය හෝ සමාජය දකින්නේ ඔබ කම්මැලියෙක්, එහෙම නැත්නම් බිත්තියට ගුළු වෙලා ඉන්න අමුතු කෙනෙක් විදිහට. ඒත් මම ඔබට කියන්නද මේක ලෙඩක් නෙවෙයි. මනෝවිද්‍යාත්මකව මේක ඔබ හිතනවට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. අද මනෝමිතුරා තුලින් මම ඔබට කියන්නේ ඔබ ඇයි මෙහෙම කරන්නේ සහ ඇයි ඔබ මේ දේ ගැන බය වෙන්න ඕනේ නැත්තේ කියලා. මේකට මනෝවිද්‍යාවේ කියන්නේ maladaptive daydreaming කියලා. ලංකාවේ ගොඩක් අය මේක කරන්නේ තමන්ගේ හිතේ තියෙන පීඩනයෙන් නිදහස් වෙන්න. පියවි ලෝකයේ ඔබට ලැබෙන්නේ නැති ආදරය, ගෞරවය සහ වටිනාකම ඔබේ හිතේ තියෙන මේ මායාවී ලෝකයේ ඇතුලේ උපරිමයෙන් තියෙනවා. සමාජය ඔබට පිස්සු කිව්වට ඇත්තටම ඔබේ මොළය කරන්නේ ඔබව මානසිකව වැටෙන්න නොදී බේරා ගන්න එක. ඒ නිසා ඔබ අමුතු කෙනෙක් නෙවෙයි. ඔබ හරිම සංවේදී සහ නිර්මාණශීලී කෙනෙක්. ඇත්තම කිව්වොත් ලෝකයේ වෙනස් කරපු ගොඩක් නිර්මාණකරුවන් Tamanගේ ගමන පටන් ගත්තේ මෙන්න මේ වගේ මායාවී ලෝක ඇතුලේ ඉඳලා. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මායාවී ලෝකය ඔබේ ඇත්තම දියුණුවට බාධාවක් වෙනවනම් අන්න එතනදී අපි මේක පාලනය කරගන්න ඕනේ. ඔබ හිතින් මවන ඒ සුපිරි චරිතය ඇයි ඔබට ඇත්ත ලෝකයේ වෙන්න බැරි? අද ඉඳන් මේ දේ කරන්න. ඒක ට්‍රිගර් එක අඳුරගන්න. ඔබ හිතින් මවන ලෝකෙට යන්න කලින් ඔබ කරන්නේ මොකක්ද? සින්දු අහන එකද? තනියම ඉන්න එකද? ඒ වෙලාවට දැනුවත්ව වෙනත් වැඩකට හිත යොමු කරන්න. 2. සීමාවක් දාන්න. මනෝවිද්‍යාවට අනුව ඔබට හිතන්න ඕනේ නම් වෙලාවක් වෙන් කරගන්න. මම රෑ 9 ඉඳන් 9:15 වෙනකම් විතරක් මගේ ලෝකේ ඉන්නවා කියලා හිතට කියන්න. 3. ඇත්ත ලෝකේ වීරයෙක් වෙන්න. ඔබ හිතින් මවන ඒ ශක්තිමත් පුද්ගලයා වෙන්න අවශ්‍ය පියවර ඇත්ත ලෝකේ ගන්න. මතක තියාගන්න. ඔබ ඉන්නේ තනියම නෙවෙයි. මේ වීඩියෝ එක බලන 100කින් 5 දෙනෙක්ටම මේ තත්වය තියෙනවා. ඔබ මේක කරන්නේ කාටවත් කරදරයක් කරන්න නෙවෙයි. ඔබේ හිතේ සැනසීම වෙනුවෙන්. ඒ නිසා සමාජයේ කියන කතාවලට සැලෙන්න එපා. ඔබත් මේ වගේ හිතින් මවාගත්ත ලෝකවල ජීවත් වෙන කෙනෙක් නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔබටම තේරෙයි ඔබ වගේ තවත් කොයිතරම් පිරිසක් ඉන්නවද කියලා. ඔබේ මනස ගැන තවත් මෙවැනි රහස් දැනගන්න මනෝමිතුරා සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඔබේ මනෝමිතුරා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.